පිපුණු සෑම මලක්ම සිතට දැනුණු සෑම මලක්ම නෙලාගන්න පුළුවන් වෙන්නේ නැහැ හැමෝටම. ඒ නෙලාගන්න බැරි වුණා කියලා හැමෝමම අත්හරින්නෙත් නැහැ. එහෙම අත් නොහැරීම නැත්තම් අත්හැරීම සම්බන්ධයෙන් ප්‍රේමයට අපි බොහෝ අර්ථකථනයන් ගේනවා. එහෙත් මේ ගීතය තුල අර්ථකථනය කරනවා නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේයි ප්‍රේමය කියලා. දවසක් තම පෙම්වතාට හරි අපූර්ව ආරාධනයක් කරනවා. ඒ ආරාධනය තමයි තමන්ගේ විවාහ මංගල්‍යයේ මංගල ඇරයුම් පත ගෙනෙත් දෙනවා මේ තමන්ගේ ප්‍රේමවන්තයා. ප්‍රේමවන්තයාට හිත අදහ ගන්නට බැරි වෙනවා. මොකද මේ තරම් තාක්කල් ළඟට වෙලා ආදරය මුමුණමින් පෙම් කරපු මේ පෙම්වතිය තවත් නොබෝ දිනකින් වෙන කෙනෙක්ගේ අත ඇරගෙන ඔහුගේ පත්නිය වන්නට යනවා. මෙවැනි අත්දැකීමකදී බොහෝ අය හැසිරෙන විදිහ විවිධ වෙන්න පුළුවන්. ඒත් මේ පෙම්වතා ඒ මංගල ගමනට යනවා. සුබ පතනවා. දුර ඉඳගෙනම කතා නොකරම ඇයව විඳිනවා. ඇයගේ විවාහයට ආශිර්වාද කරනවා. හැබැයි මේ පෙම්වතාගේ සුසුම් පපුවේ හිර කරමින් ආදරය හොයනවා. නමුත් ඔහු හොඳටම දන්නවා ඇය ඔහුට අයිති නැති බව. එනිසා ඇස් පනා පිටම තමන්ගේ හීනය බිඳිලා යනවා. ඒ බිඳිලා ගිය හීනය ලෝකයට කියන්න යන්නේ. ඒට හේතුව තමයි තමන්ගේ පෙම්වතිය ඉතාමත් සතුටින් ගත කරනවා දැකීමට ඔහු කැමති වෙන නිසා. ඒ නිසා ආදරය කියන්නේ ඇස් පනා පිට බිඳිනු හීනයක් වුණත් ලොවට රහසින් සැරිසරන එකක්. හිත් පුරාම විඳින්නට නැත්තම් හිත් පුරාවට ළඟට වෙලා ඉන්න වරම් නැති වුණත් ඒ අතීතයේ ආගිය තොරතුරු අතීතයේ ඉඳන් ළඟට වෙලා ආදරයෙන් මිමුණු තොරතුරු පැරණි පෙම්බස් සීකරමින් සොඳුරු සයනයක නිදිවැරීමක් කරනවා. මේ රාත්‍රිය පුරාවටම ගෙවිච්ච ජීවිත කාලය පුරාවටම මේ පෙම්වතා ඒ සොඳුරු සයනයට වෙලා තමන්ගේ මගහැරුණු ප්‍රේමය ගැන මෙනෙහි කරනවා. ඔහු හිතනවා අත්හැරීමට වඩා ඒ ගැන සිහි කරමින් ජීවත් වීමත් ප්‍රේමයක් කියලා. හැබැයි ඔහු හොඳින්ම දන්නවා ඒ ප්‍රේමය නිසා පණ පිටින් තමන්ගේ මුළු සිරුරම දන් දීලා එකම හිතකට ලෝභකමින් ඉඳීම. ඉතින් මේ පෙම්වතා ඒ තමන් හැරගිය පෙම්වතිය වෙනුවෙන් මුළු ජීවිත කාලයම බලාගෙන ඉන්නවා. හරි අරිම පුදුම පද රචනයක් එක් කරනවා නාරද විජේසූරිය. කපිල අපරක්ක තමයි ඉතාමත් විචිත්‍ර සංගීතවත් කරන්නේ. අපිට නව පරපුරේ ඉන්න දක්ෂ ගායකයෙක් සුනීර සුමංග. නෙලා ගැනුමට නොහැකිවද අත්හැරීමත් නොවේ ප්‍රේමය.